හෙලෝ ළමයි ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ඩ්‍රීම් ගර්ල් YouTube channel එකට. ඉතින් අද අපි බලමු කඩේ රසටම soft එකට බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. අවශ්‍ය දේවල් මම පහළ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට වීඩියෝ එකකිනුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි කේක් එක හදන්න කලින් තමයි අපේ කේක් ට්‍රේ එක ලෑස්ති කරගන්නේ. කේක් ට්‍රේ එකට බටර් හරි පොල් තෙල් හරි චුට්ටක් ගාලා තමයි අපි මේ ඔයිල් පේපර්ස් දාන්නේ. එතකොට අපිට කේක් එක ඇලෙන එකෙන් වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ ටික කරන්න ඕනි කේක් එක හදන්න පටන් ගන්න කලින්. ඒ වගේම තමයි අපි ට්‍රේ එක ලෑස්ති කරනකොට මේ වගේ සම්පූර්ණම කවර් කරගන්න. ඊට පස්සේ අපි oven එක ප්‍රීහීට් කරනවා. විනාඩි 20ක් දානවා 180 උෂ්ණත්වයේ ප්‍රීහීට් වෙන්න. කේක් එක හදන්න පටන් ගන්න කලින් බිත්තර ගන්නකොට බිත්තර කහමදයි සුදුමදයි වෙන් කරලා ගන්න ඕනි. මොකද අද හදන කේක් එක soft එකට හදාගන්න විදිය තමයි මම කියලා දෙන්නේ. එතකොට අපි බටර් ගන්නකොට ගන්න ඕනි කාමර උෂ්ණත්වයේ තියෙන බටර් අරගෙන තමයි අපි බීට් කරන්න ඕනි. බීට් කරනකොට ටික වෙලාවක් බීට් කරලා ඉවර වෙලා සීනි එකතු කරන්න. සීනි එකතු කරලත් ටික වෙලාවක් සීනි කැට දිය වෙනකන් ඉඳලා තමයි අපි බිත්තර කහමද එකතු කරගන්නේ. මම කලින් කේක් හදන වීඩියෝ එකක් කරපු නිසා මම ඒ ටික වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ අපි බීටර් එක හොඳට හොදගෙන අපේ සුදු මද ටික මේ වගේ පෙනෙනකන් හොඳට බීට් කරගන්න ඕනි. ඊට පස්සේ මේ මං පිටි ටිකට බේකින් පවුඩර් හැඳි දෙකක් දානවා. බේකින් පවුඩර් හැඳි දෙකක් දාලා හොඳට පිටි ටික දෙපාරක් විතර පුළුවන් නම් හලා ගන්න. ඊට පස්සේ අපි අර හදාගත්තු මිශ්‍රණයට අපේ පිටි මිශ්‍රණය එකතු කරනවා. පිටි මිශ්‍රණය එකතු කළත් අපි එකම පැත්තකට තමයි මිශ්‍රණය කවලම් කරගන්නේ. එකම පැත්තකට තමයි අපි මිශ්‍රණය කවලම් කරගන්නේ. මෙහෙම පිටි ටික ඔක්කොම එකපාර දැම්මත් කමන්නේ නැහැ. ඊට පස්සේ ඒ ටික හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි කවලම් කරලා ඉවර වෙලා මේකට එකතු කරනවා වැනිලා. වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. වැනිලා වලින් කේක් එකට හොඳ සුවඳක් වගේම හොඳ රසයක් එකතු වෙනවා. ඊට පස්සේ අපි ඒ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් තමයි මම දාගන්නේ. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඒ වෙනුවට මේ පිටිකිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. මේක ගොඩක් ඝනයි. දැන් අපි ඒ ඝන ගතිය අඩු කරගන්න තමයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් මුලින්ම එක හැන්දක් දාලා කවලම් කරනවා. ඊට පස්සේ මදිනම් තමයි අපි දාන්නේ. ඊට පස්සේ අපි අර බිත්තර සුදු මද මිශ්‍රණය එකතු කරනවා. ඒ එකතු කළත් චුට්ටක් කවලම් කරගන්න. ඒ ටික පිටි මිශ්‍රණයත් එක්ක කවලම් වෙනකන් පොඩ්ඩක් කවලම් කරගන්න. ඊට පස්සේ අපි ඒ ටික දාගන්නවා අපේ කේක් ට්‍රේ එකට. කේක් ට්‍රේ එකට දාලා මේ වගේ හොඳට තුනී කරගන්නවා. කේක් එක හැම තැනටම පැතිරෙන්න. ඊට පස්සේ ටැප් කරලා අපි දානවා oven එකට. oven එකට දාන්නෙත් ප්‍රීහීට් කරපු oven එකට දානවා. මේක oven එකෙන් oven එකට වෙනස් වෙයි වෙලාව මුලින්ම විනාඩි 50ක් විතර දාලා බලන්න. ඊට පස්සේ ටූත් පික් එකක් ගහලා බලලා ටූත් පික් එක ගහලා බලලා කේක් එක බා ගන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් දිගටම මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම.